මගේ සාමාන්‍යයෙන් විෂයන් තුනේම සමබර තත්ත්වයක් තිබ්බා හැම විෂයකම වගේ මුලින් ඉඳන්ම. මම හිතනවා මට මේ වගේ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන්න ලොකු හේතුවක් වුණේ අර සමබරතාවයේ හින්දා. අයිබෝන් අද අපේ කතා බහත් එක්ක එකතු වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ ගණිත අංශයේ 2024 අවුරුද්දේ 7 වෙනියා අයිලන්ඩ් රැංක 24 කොළඹ රාජකීය විද්‍යාලයේ චේතිය ජනාදර. ඉතින් චේතිය අපි ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. උසස් පෙළ ඉවර කරලා රිසල්ට්ස් අවිල්ලා දැන් මොරටු යන්න ඕන නැමින් ඉන්නේ. ඉතින් මේ දවස් ටිකේ කොහොමද ජීවිතේ මොකද වෙන්නේ මේ දවස්වල? පහුගිය දවස් ටිකේ නම් චරිත දිසානායකගේ ක්‍රූ එකේ වැඩ කටයුතු කරලා දැන් නම් එකකින් වැඩ කටයුතු ටික අවසන් වෙලා තියෙනවා. මේ දවස්වල ප්‍රී ඉන්ජිනියරින් බලන ගමන් ඉන්නවා. කැම්පස් එක අපිට මේ එන සතියේ පටන් ගන්නවා. ඒ වැඩ ටික කරන ගමන් තව ප්‍රෝග්‍රෑමින් පැත්ත පොඩ්ඩක් අධ්‍යයනය කරන ගමන් ඉන්නවා. අපි පොඩ්ඩක් හැරමු මේ උසස් පෙළ කරපු ඒ කාල සීමාවට අවුරුදු දෙකමාරක් විතර ආපස්සට. මට මතකයි ඒවා ඉස්කෝලේ වොලිබෝල් කළා. එක්ස්ට්‍රා කරිකියුලර් කරන ගමන් තමයි ඒ ලෙවල් වැඩි කරගෙන ගියේ. ඒ දෙක බැලන්ස් කරගන්න පුළුවන් වුණාද? නැත්තම් එතන ඒකෙන් වාගේ ඉගෙනීම් වලට බාධාවක් වුණාද? මොකද ඒකේ තත්ත්වය? ඉගෙනීම වලට බාධාවක් වුණා කියලා කියන්නේ මම මුල් කාලේ සාමාන්‍යයෙන් අපේ තිබ්බ වොලිබෝල් මැචස් සාමාන්‍යයෙන් 4කට වගේ සහභාගී වෙලා තියෙනවා. ඒත් එක්ක අර මම ගොඩක් දුර ඉඳන් එන ප්‍රශ්නෙත් එක්ක ඊට පස්සේ මට ගොඩක් අර මට වැදගත්ම එක වෙන්නේ ඒ ලෙවල් නිසා ඒ පැත්තට ගොඩක් අවධානය යොමු කරන්න ඕන නිසා මම තාවකාලිකව වොලිබෝල් නතර කරා ඒ කාලේ. ආපහු ඉස්සරහට කැම්පස් කාලෙදී ඒක පටන් ගන්න ආපහු හිතාගෙන ඉන්න වොලිබෝල්. හරි. ඒ දුර කිව්වම මට මතක් වුණේ ඔය විශ්වවිද්‍යාල ළඟ එන්නේ. ඒකට පන්ති ආගෙන උගේ කොට ඒකට යන්න එන්නම සාමාන්‍ය ඉන්න විතරක් යනවා පැය දෙකක් විතර. හැබැයි මට මතකයි ඒවා පන්තිය ගත්තාම සාමාන්‍යයෙන් හැමදාම පන්තියට ෆිසිකල් ආවා. එතකොට දැන් ඒක දවස්වල ඔන්ලයින් ඔප්ෂන් එකක් තිබුණා. ඒ තියෙද්දි තමයි ෆිසිකල් පන්තියට ආවේ. ඒතර ආ කොහොමද දැක්කේ ෆිසිකල් පන්තිරේ එකකින් අමතර ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා කියලා ඔන්ලයින් ඉන්නවට වඩා? ෆිසිකල් එන එකේ මම ගොඩක් දැක්ක දැන් අපි ඔන්ලයින් ඉදිද්දී ගෙදර ඉඳන් Taman තනියෙන් වැඩ කරන්න තියෙන්නේ. එතකොට ෆිසිකල් ආවට පස්සේ අර Taman එක්කම Tamanගේ යාළුවොත් තව වැඩ කරනවා, තව අනිත් පිරිසත් වැඩ කරනවා Tamanට පේනවනේ. එතකොට අර මම මෙහෙම වැඩ කරලා මදි සහ නැත්නම් මම මේ වැඩ කරන ප්‍රමාණය ඇතිද කියලා දැනගන්න හොඳයි මේ ෆිසිකල් සම්බන්ධ වෙන එක. එතකොට අර අනිත් අය කොච්චර තරංගයක් තියනවද ක්ලාස් එක ඇතුලේ, තව කොච්චර මේකට කට්ටිය ඉන්වෝල් වෙලා වැඩ කරනවද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ගොඩක් බොහෝ දුරට ෆිසිකල් එන එක හොඳයි කියලා. ඒතර ඒක නම් මේ පොඩි කතන්දරයක් තියෙනවා. දැන් මොකේකට පන්ති ගත්තාම මොකේකට ගම්පහ දෙකම ඒ පන්ති හිටියා සෑහෙන වැඩ කරන දක්ෂ ළමයි පිටසක්. ඒතකොට ඒක ඇත්තටම ෆිසිකල් ආව නම් තමයි එක්ස්පීරියන්ස් එක දකින්න හම්බෙන්නේ. විෂයන් තුන සම්බන්ධයෙන් කොහොමද ඔයාගේ පටන් ගත්ත කාලේ ඉඳන් තුනම බැලන්ස් එකේ තිබ්බද? ඩ්‍රොප් වීම අප් වීම නම් තිබුණාද? එහෙම තිබ්බනම් කොහොමද ඒව හැන්ඩල් කරගත්තේ? එතකොට මේ ඒ ලෙවල් කාලේ සාමාන්‍යයෙන් මම හිතන්නේ කාටවත් ස්මූත් ගමනක් යන්න පුළුවන් කියලා. කොහේ හෝ ඩ්‍රොප් වීමක් තියෙන්න පුළුවන්. ඉතින් අර මගේ සාමාන්‍යයෙන් විෂයන් තුනේම සමබර තත්ත්වයක් තිබ්බා හැම විෂයකම වගේ මුලින් ඉඳන්ම. මම හිතනවා මට මේ වගේ රිසල්ට් එකකට යන්න පුළුවන් වෙන්න ලොකු හේතුවක් වුණේ අර සමබරතාවයේ හින්දා. මොකද නැත්තම් මම එක විෂයකට අර එක පන්තියක උඩ තැනක හිටියා කියලා මං හිතන්නේ හැම විෂයකම හිටියේ අර පළවෙනි 10 ඇතුළ පළවෙනි 20ක් වගේ ඇතුළත හිටියා. හැම වෙලේම අර 1 2 උනා කියලා හිතන්නේ හැම මේ පේපර් එකකම. අර මැද හරියක හිටියත් විෂයන් තුනේම එකම ලකුණු මට්ටමක් සාමාන්‍යයෙන් 70ට වඩා වැඩි ප්‍රමාණයක් තිබ්බ හින්දා මං හිතනවා මට මේ වගේ තැනක් ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් අර ඒ ලෙවල් විභාගෙදි ගොඩක් වැදගත් වෙන්නේ අර බැලන්ස් විෂයන් තුනේ බැලන්ස් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. චුට්ටක් අපි කෙමිස්ට්‍රි ගැන කතා කළොත් එහෙම කෙමිස්ට්‍රි ඔය තීටි පන්තිය පටන් අරගෙන කාලයක් ගිහිල්ලා මේ තමයි පේපර් ක්ලාස් එක පටන් ගන්නෙ. ඒතර ඒකෙත් මුලින්දම් පන්තිට ආවමට මතක හැටියට. ඒතර පේපර් ක්ලාස් එකේ වාගේ ලකුණු මට්ටම් කොහොමද තිබුණේ? අඩුම ලකුණු කීයක් තිබ්බද? වැඩිම ගණන් නම් මට මතකයි. අඩුම නම් කීයක් තිබ්බද? අඩුම මගේ ඇවිල්ලා තියෙන්නේ 55ක් 57ක් වගේ තමයි. 55ක් 57ක්. හරි. ඒතකොට දැන් මේක රිකවර් කරගන්න එපා. රිකවර් කරගන්න මොකක්ද ඔයා කළේ? කෙමිස්ට්‍රි ගත්තොත් එහෙම මම ගොඩක්ම කරේ දැන් අර තමන්ගේ පේපරයක් අඩු වුණාට පස්සේ ඒ පේපරේ වර්ධින මොන කොටස්ද සාමාන්‍යයෙන් කියන්නේ මොනවා හරි පාඩමකට අදාළව වර්ධින කොටස් ටිකක් හඳුනගෙන ඒ පාඩමේ ඒ කොටස් ටික පොඩ්ඩක් බලනවා ඊයේ වපසරියත් එක්කම අහුවෙන විදියට. ඒ කියන්නේ මොකක් හරි පාඩම කොටසක් මග ඇරුණොත් ඒ පාඩමේ ප්‍රශ්නට අදාළ කොටසයි ඒකත් එක්ක සම්බන්ධ වෙන තව කොටස් කීපයක් බලලා එතකොට ඒක ඒත් එක්ක තමයි අර පාඩමේ පේපරේ කරගෙන යන්න ඕනි කරන අර දැනුම ලබා ගත්තේ. නැත්නම් අර අපිට හිතන්න අමාරුයි එක කොටසක් බැරි වුණා කියලා ඒ පාඩමම බලනවා කියන එකක් නෙමෙයි මම කියන්නේ. මොකද ඒ වගේ කරන්න ඒ ලෙවල් කාලය ඇතුළත ලොකු වෙලාවක් අපිට හම්බෙන්නේ නැහැ. සීමා කාලයක් ඇතුළත අපිට මේ ගොඩක් මේ වර්ක් ලෝඩ් එකක් බැලන්ස් කරන්න තියෙනවා. ඉතින් ඒක හින්දා අර Tamanට බැරි කොටස මොකක්ද කියලා අඳුරගෙන ඒ කොටසට අදාළ ටික
රිකව කරගන්න ගමන් ඒ පේපරයට අදාළව තමන්ගේ අඩුපාඩු හදාගන්න ගමන් තමයි මේ ගමන යන්නේ. අඩුපාඩු හදාගෙන මේ ගමනක් තියෙන්නේ. ඒතකොට එහෙම අඩුපාඩු හදාගෙන ගිහිල්ලා අඩුපාඩු සමස්තයක් වශයෙන් ඔක්කොම වගේ වැහිච්ච හින්දානේ වාට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණේ. ඒතකොට එහෙම අඩුපාඩු වහගන්න පේපර් ක්ලාස් එකෙන් වාට හම්බුනේ මොන වගේ සපෝට් එකක්ද? පේපර් ක්ලාස් එක ගත්තොත් එහෙම අපිට දැන් ඔය A level paper එකත් එක්ක බලද්දී පේපර් ක්ලාස් එකේ ලියපු papers සෑහෙන උඩ මට්ටමක තියෙනවා. ඒ කියන්නේ අපිට ඒ පේපර් ක්ලාස් එකේ පේපර් එකක් කරලා papers ගොඩක් කරලා A level paper එක ලියද්දි හිතෙනවා මේ papers එක A level මේ පේපර් ක්ලාස් එකේ papers එක බලද්දි කොච්චර ලොකු gap එකක් තියෙනවද කියලා. ඒ කියන්නේ මම කියන්නේ අමාරුම කියලාත් නෙමෙයි. අර හිතන්න යම් දේවල් ටිකක් තියෙනවා පේපර් ක්ලාස් එකේ. ඉතින් අර ඒ දේවල් එක්ක තව අලුත් විෂය කරුණු ඒකට ඇඩ් වෙලා තියෙනවා. එතකොට අර තමන්ගේ තියෙන දැනුම පර්ෆෙක්ට් කරගන්න ගොඩක් උදව් වෙනවා පේපර් ක්ලාස් එක. එතකොට දැන් ඔයා විෂයන් තුන බැලන්ස් කරනකොට සබ්ජෙක්ට් තුනටම යම් වෙලාවක් දෙන්න ඕනේ. එහෙම කාරණා කීපයක් තියෙනවා. එතකොට මේක බැලන්ස් කරගන්න ඔයාගේ පැත්තෙන් දෙන්න ඕනේ එෆර්ට් එක වෙනුවෙන් ඩිස්කෂන් එකේදී කියවන දේවල් ඔයාට වාසියක් වුණාද? මොන වගේ තැන්වලද ඒක වාසිදායක වුණේ? වාසියක් වුණා නම් ඩිස්කෂන් එක ගත්තොත් ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ අපිට කියන්න අමාරුයි තියරි වලින්ම සෑම කාරණාවක්ම අපිට ඉගෙන ගන්න හම්බෙනවා කියලා. මොකද සමහර කරුණු තියෙනවා අර අපි ප්‍රශ්න කරද්දි තමයි ඒ වගේ අදාළ පොයින්ට්ස් හම්බෙන්නේ. ඉතින් අර ඒ වගේ ඒවා ඩිස්කෂන් එකේදී මට සර් ගොඩක් ඩිස්කෂන් එක කරද්දී ඒ වගේ පොඩි කාරණා ගොඩක් අහු වුණා. අර එතකොට සර් කියනවා පොඩි පොතක් අරගෙන ඒ වගේ කාරණා ලියා ගන්න කියලා. එතකොට අර එන්නේ වගේ පොඩි පොයින්ට්ස් හින්දා මම හිතනවා මම ගොඩක් ලකුණු අර පර්ෆෙක්ට් කරගන්න ගොඩක් උදව් වුණා කියලා ඒ ඩිස්කෂන් එක. ඒක තියරිය දන්නවා ඒකට පේපර් එකක් ලියද්දි හිතුවේ නෑ මේ ප්‍රශ්නේ මෙහෙම අහයි කියලා. ඔව්. ඒක ටික හදාගත්තා. නැත්නම් මේ විදිහට දැන් සබ්ජෙක්ට් තුනම බැලන්ස් කරගෙන ගියා. අවසාන කාලේ වෙනකොට වාට ලොකු ප්‍රෙෂර් එකක් වර්ක් ලෝඩ් එකක් තිබුණාද නැත්නම් ඒක එහෙම ලොකු අවුලක් තිබුණේ නැද්ද? මං හිතනවා ඉතින් ඕනම කෙනෙක්ට කොච්චර වැඩ කරත් අන්තිම කාලෙ වෙද්දී මේක ඉතින් අර එකපාරක් ලියන්න පුළුවන් තුන් පාරක් ලියන්න පුළුවන් අර හැමෝම බලන්නේ එකපාරකින් විභාගේ ගොඩ දාගන්න. ඉතින් එතකොට අර පොඩි ප්‍රෙෂර් එකක් හරි එනවා කොච්චර වැඩ කරපු කෙනෙක්ට උනත්. ඉතින් මටත් අර සාමාන්‍ය ප්‍රෙෂර් එකක් තිබ්බා. පාරණ පාඩම් ගොඩක් කවර් කරගෙන තිබ්බ නිසා ඒ ප්‍රෙෂර් එක මං හිතන්නේ නෑ මට ලොකුවට දැනුණා කියලා. මම කියන්නේ අනිත් අයටත් ඒ ප්‍රෙෂර් එක ගොඩක් Tamanට ප්‍රෙෂර් එකක් දැනෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රෙෂර් එක අඩුවෙන් දැනෙනවද වැඩියෙන් දැනෙනවද කියලා තීරණය වෙන්නේ අර කලින් වැඩ කරන ප්‍රමාණයත් එක්ක තමයි. ඒ කියන්නේ මෙච්චර කාලයක් අවුරුදු දෙකක් පුරාවට වැඩ කරගෙන යන ප්‍රමාණයත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ අන්තිම කාලෙදී ලොකු ප්‍රෙෂර් එකක් එනවද නැත්නම් ඊට වඩා අඩු ප්‍රෙෂර් එකක්ද එන්නේ කියලා. ඉතින් ඒකින්ද අර මුල් කාලේ ඉඳන්ම වැඩ කරගෙන ගියොත් ඒ අන්තිම කාලේ දින ප්‍රෙෂර් එක අඩු කරගන්න පුළුවන් හැමෝටම. ඒතර මේ වීඩියෝ එක බලන් ඉන්නවා වෙන්න පුළුවන් 2026 භාග කරන ළමයි 2027 කරන ළමයි 28 කරන කට්ටියත් බලන්න පුළුවන්. චුට්ටක් අපි ඒගොල්ලන්ට පොඩි උපදේශයක් දුන්නොත් ඔයාගේ පැත්තෙන් මොකක්ද ඔයාලට කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ මේක සාමාන්‍ය A level විභාගයේ ලොකු වර්ක් ලෝඩ් එකක් තියෙනවා. ඉතින් ඒකින්ද අර තමන් A level වලට ආවට පස්සේ හිතෙන්න පුළුවන් මුල් පාඩම් ටික කරද්දී නැහැ මේක කරගන්න පුළුවන් වගේ අදහසක් එන්න පුළුවන්. ඒත් අර මුලින් ඉඳන්ම මේ වැඩෙත් එක්කම ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද මුලින් ඉඳන් කරගත්තොත් ඒක තමන්ටමයි ලේසි අග වෙද්දී. එතකොට අර ලොකු ප්‍රෙෂර් එකක් එන්නේ නැහැ අග වෙද්දී. ඉතින් අර මුල් කාලේ ඉඳන්ම මේකට වැඩේම ඉඳලා එක්ස්ට්‍රා කලිකියුරත් කරන්න ඕනි. හැබැයි ඊට අමතරව ඉතින් අර තමන්ගේ ගොඩක් ෆෝකස් එක දෙන්න ඕනි A level වලට. අපි විෂයන් තුනේම පේපර්ස් ගැන පොඩ්ඩක් කතා කළොත් එහෙම ඉරල් එක්සෑම් එකට යනකොට ඔයා ඒක ෆේස් කරනකොට ඔයාට ලේසි වෙන්නේ ඊට කලින් ඉරල් මට්ටමේ පේපර්ස් ෆේස් කරලා ගියොත් නැත්නම් ඊට වඩා අමාරු මට්ටමේ පේපර්ස් ෆේස් කරලා ගියොත් A level මට්ටමේ papers අපි කලින් ඉඳන් පුරුදු වුණොත් එතකොට බැරි වෙලාවක්වත් A level structure එක වෙනස් වුණොත් අර එතනදී පොඩි හිරවීමක් වෙනවා. ඒකින්ද මගේ අදහස නම් A level වලට වඩා පොඩ්ඩක් උඩ තැනක තියෙන papers කරලා පුරු වෙලා ගිහිල්ලා එතකොට Tamanට අර බයක් නැතුව ලොකු ප්‍රෙෂර් එකක් නැතුව මේ වගේ paper එකක් කලින් එතකොට කරලා තියෙනවනේ. එතකොට paper එක අමාරු වුණත් කිසි බයක් නැතුව paper එකට මුහුණ දෙන්න පුළුවන්. මේ දවස්වල කැම්පස් යන සීන් එකක් ඉන්නේ. ඉතින් ඉස්සරහා මොනවද ඔයාගේ තියෙන plans බලාපොරොත්තු ambitions? අපිට ඉස්සරහට fields තෝරගන්න තියෙනවා මොරටුවේ කැම්පස් එකේ. එතකොට තාම ලොකු අදහසක් නැහැ මොන ෆීල්ඩ් එකකට දැන්නේ කියලා අදහසක්. ඉතින් අර ඉස්සරහට අයියලගෙනුත් අදහස් අරගෙන ඉස්සරහට තියෙන කටයුතුත් එක්ක බලලා ඒ පැත්ත තීරණය කරගෙන එතනින් එහාට හයි ස්ටඩීස් කරන්න බලාගෙන ඉන්න. හයි ස්ටඩීස් කරන්න.
ඉතා හොඳ වැඩක්. ඉතින් එහෙනම් අපි විශ් කරනවා ඒ අනාගත බලාපොරොත්තු සේරම ਸਰව ප්‍රකාරම සාර්ථක වේවා කියලා. ඉතින් බොහොම ස්තුතියි චේති අපිත් එක්ක එකතු වුණාට සහ ඔයාගේ අදහස් ඒ එක්ස්පීරියන්ස් එක ළමයි එක්ක බෙදා හදාගත්තට. එහෙනම් බොහොම ස්තුතියි. Thank you very much.